ඔයාටත් ප්‍රශ්න තියෙනවා නේද? මේ විනාඩි කිහිපය ඔයා වෙනුවෙන්. ස්කිප් කරන්නේ නැතුව වීඩියෝ එක අන්තිම වෙනකන් රැඳී සිටින්න. ඒක ඔයාට වාසියක් වෙයි. සමහර විට මම අද කතා කරන්නේ ප්‍රශ්න ගැන. ප්‍රශ්න. මනුෂ්‍ය අපි හැමෝටම ප්‍රශ්න තියෙනවා. ඒක මනුෂ්‍ය ජීවිතයේ ස්වභාවය. හැමෝටම එකම ප්‍රශ්න නැහැ. ප්‍රශ්න විවිධාකාරයි. ඔයාට තියෙන්නේ තව ප්‍රශ්නයක්. මට තියෙන්නේ වෙන ප්‍රශ්නයක්. තවත් අයෙකුට තියෙන්නේ අපි දෙන්නටම නැති තවත් ප්‍රශ්නයක්. මට පුළුවන් සරලවම ආකාරයෙන් ඔයාට කියනවා. ඔයාට තේරෙන්නේ නැත්තම් වීඩියෝ එකෙන් අයින් වෙන්න එපා. ඔයාට පුළුවන් විදිහට ඒ තේරුම් ගන්න උත්සාහ කරන්න. ඒක ඔයාට වාසියක් වෙයි සමහර විට. අපි ප්‍රශ්න ගැනනේ කතා කරන්නේ අද. අපි ඉතින් වැඩි කතා නැතුව යමු අද මාතෘකාවට. ප්‍රශ්න වලට මුහුණ දෙන මනුෂ්‍යයන් වර්ග 3ක් ඉන්නවා. පළවෙනි අය තමයි ප්‍රශ්න වලට විසඳුම් හොයන මිනිස්සු. දෙවෙනි අය තමයි ප්‍රශ්න විදිහටම ඉන්න දීලා ඔහේ බලාගෙන ඉන්න මිනිස්සු. තුන්වෙනි අය තමයි ප්‍රශ්න නිසා කඩාගෙන වැටෙන මිනිස්සු. අපි මුලින්ම පළවෙනි අය ගැන කතා කරමු. ප්‍රශ්න වලට විසඳුම් හොයන මිනිස්සු. මේ අය තමයි සාර්ථකත්වය, දියුණුව කියන දේවල් නිතැනින්ම ළඟා කරගන්න අය. ඉතින් ඔයත් මෙහෙම කෙනෙක්ද? එහෙනම් මට ඔයාට දෙන්න පුළුවන් උපදෙස් තමයි ප්‍රශ්න වලට විසඳුම් හොයන පුරුද්ද තවත් වැඩි දියුණු කරගන්න. අනිවාර්යයෙන්ම ඔයා හිතුවටත් වඩා සාර්ථක වෙයි. දෙවැනි අය තමයි ප්‍රශ්න වලට ප්‍රශ්න විදිහටම ඉන්න දීලා ඔහේ බලාගෙන ඉන්න අය. ඔයා හිතනවද ඔයාගේ ප්‍රශ්න දෙවියෝ ඇවිත් ඔයාට විසඳලා දෙනවා කියලා? නැතිනම් වෙන කවුරු හරි ඇවිත් ඔයාට විසඳලා දෙයි කියලා? නෑ. ඔයා එහෙම හිතුවට එහෙම වෙන්නේ නෑ කවදාවත්. ඔයා එහෙම හිතනවනම් ඒක ඔයාගේ කම්මැලිකම වෙන්න පුළුවන්. ඒක ඔයාගේ ලොකු දුර්වලතාවක්. එය හදාගන්න. ඔබ තවත් පරක්කු නෑ. ඉතින් ඔයාට මට දෙන්න පුළුවන් උපදෙස් තමයි තමන්ගේ ප්‍රශ්න විසඳ ගන්න ඕනේ තමන් විසින්මයි. ඔබට පුළුවන් ඒ කරන්න. මට විශ්වාසයි. තවදුරටත් ප්‍රශ්න නිකම්ම විසඳෙන දවසක් එනකම් ඔහේ කාලෙකකා බලාගෙන ඉන්න එපා. අද ඉඳන් මේ දැන් ඉඳන් තමන්ගේ ප්‍රශ්න වලට විසඳුම් හොයන්න. මහන්සි වෙන්න. ඔබටත් පුළුවන් සාර්ථක වෙන්න. ඔබට මම දෙන අන්තිම උපදෙස කාලේ රණ්ඩා වටී. අන්තිම මිනිස්සු වර්ගය තමා ප්‍රශ්න නිසා කඩාගෙන වැටෙන මිනිස්සු. මෙහෙම අය තමා ගොඩක් ඉන්නේ. ඔබත් මෙහෙම කඩාගෙන වැටලා දින්නේ. ඔයත් තාම පරක්කු නෑ. ඔයා වැටුනොත් මොකද කරන්නේ? ආපහු නැගිටිනවා. වැටෙන්න නැගිටින්න. ඔබට ගතින් කයින්ම අවශ්‍ය නෑ නැගිටින්න. මනසින් නැගිටින්න. එතකොට ඔබ සම්පූර්ණයි. ඔයාට මම දෙන උපදෙස් තමයි ඉතින් වැටෙන්න දීලා වැටිලා බලන් ඉන්නේ නැතුව නැගිටින්න. තියෙන ප්‍රශ්න වලට විසඳුම හම්බෙනකම් විසඳුම් හොයන්න. උත්සාහය අත් නොහරින්න. ඔබ වැටුණටත් වඩා වේගෙන් නැගිටී. ඔබට පුළුවන්. මට විශ්වාසයි. ඉතින් මේක මගේ පළවෙනි වීඩියෝ එක. අද වීඩියෝ එක ඔයාට ප්‍රයෝජනයක් වුණාද? මොකද හිතෙන්නේ ඔයාට? ඔයාට තව තියෙන ප්‍රශ්න මොනවද? මට කමෙන්ට් කරන්න. මම උදව් කරන්න. මම ඔයාගෙන් පුංචි උදව්වක් ඉල්ලන්න. ඔයාට පුළුවන් ද මට පුංචි උදව්වක් කරන්න? මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා channel එක subscribe කරන්න. ඒක මට මේ වගේ තවත් දේවල් කරන්න හයියක් වෙයි. ඉතින් ඔයාට ප්‍රශ්න වලට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් සුබ අනාගතයක් මම ප්‍රාර්ථනා කරනවා. ඔයාට බුදු සරණයි.